ඊළඟට මේ ටෙක්නිකල් ස්කිල්ස් තියෙනවා. නේ? ඉතින් මොකද ඒ ටික තිබිලා ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් එක තියෙනවා. වර්ක් එක්ස්පීරියන්ස් එක ඒකනේ බැංක් එකේ ගත්තොත් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් ගිහිල්ලා ට්‍රේනින් අරගෙන ඒවට අදාළව එක්ස්පීරියන්ස් එක අරගෙන ඔයාගේ මේ වර්ක් එක්ස්පීරියන්ස් එක අදාළ කරගන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් මිනිස්සුත් එක්ක මේ ඩීල් එක කරන්න නම් ඔයාට තියෙනවා මොනවද? හොඳ සොෆ්ට් ස්කිල්ස්. right? ඒක හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, ලැජ්ජාව නැති වෙන්න ඕනේ, බය නැතුව ගිහිල්ලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, බය නැතුව ඉස්සරහට ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? මේවා ඔයා හදා ගන්න. ICT NVQ level 3 හෝ level 4 සඳහා ලියාපදිංචි වීමට 077 38 38 136 දුරකථන අංකය අමතන්න. right ඊළඟට මොනවද? ඔයාලගේ ලීඩර්ෂිප් ක්වොලිටිස් තියෙනවා. දැන් අපි වාගේ ටීම් එකක් තියෙනවා. ඒ ටීම් එකත් එක්ක මේ ප්‍රශ්න විසඳලා කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඊට අමතරව මොනවද? ඉන්ඩස්ට්‍රි නොලෙජ්. මොනවද මේ ඉන්ඩස්ට්‍රි නොලෙජ් කියන්නේ? දැන් ඔයා බැංක් එකට යන්න ඉන්නවා නම් බැංකින් සෙක්ටර් එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් පුළුවන්ද? තරංකාරී මොනවද බැංකුව තියෙන්නේ? කොයි බැංකුව වලටද මට යන්න පුළුවන්? දැන් RDB බැංකුව ගත්තොත් RDB බැංකුවේ මොනවද තියෙන විශේෂත්වය? අලුතින් ආරම්භ වන IBSL ඩිප්ලෝමාව සඳහා ලියාපදිංචි වීමට 077 38 38 136 දුරකථන අංකය අමතන්න.